Hi friends, welcome to back my YouTube channel. ඔන්න ඉතින් අද වීඩියෝ එක තමයි my YouTube secret plan එක ගැන. ඉතින් උදාහරණ විදිහට අපි කරන හැම වැඩකටම අපි plan එකක් ගහගෙන තමයි කරන්නේ. ඔගොල්ලෝ එහෙම කරනවත් දන්නේ නැහැ. හැබැයි එහෙම කරලා බලන්නකෝ. ඔයගලන්ගේ හැම වැඩක් වගේම නීට්ව සාර්ථකව ක්ලීන් පිළිවෙලකට පිරිසිදුව කෙරෙනවා. ඉතින් උදාහරණ විදිහට දැන් හැමෝම යස් කරන ට්‍රික් එකක් විදිහට ටුඩු ලිස්ට් එක අපිට ගන්න පුළුවන්. ඒක අපි පාඩම් කරනකොට ඒ ටුඩු ලිස්ට් එක ගන්නවා. මේ ටුඩු ලිස්ට් එක අපි හදන්නේ අපේ ජීවිතේට. ඉතින් මේ වගේ මගේ පොතක් තියෙනවා ස්ටඩි සීක්‍රට් ප්ලෑන් එක කියලා. දැන් මම මේක සෙකන්ඩ් බුක් එක විදිහට YouTube සීක්‍රට් ප්ලෑන් එක කියලා මම හදනවා. ඉතින් මට YouTube එකක් තියෙනවා. මම ඒක රන් කරගෙන තමයි යන්නේ. ඉතින් මට දැන් තමයි මම මේක පටන් ගත්ත නිසා මට viewers ලස subscribersලා අඩුයි. ඉතින් ඒක කොහොමද මම develop කරන්නේ? කොහොමද මම ආකර්ෂණීයව මගේ videos හදන්නේ? creative මගේ videos හදන්නේ කියලා මේ පොතේ මම සඳහන් වෙනවා. ඉතින් හැම දෙයකටම වගේම I can do it කියලා මතේ ඔයගොල්ලෝ හොඳට ඔළුවේ රඳවා ගන්න. මේ YouTube පොත මම ෆ්‍රෙන්ට් පේජ් එක මේ ඩිසයින් කරන වීඩියෝ එක තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් යන්න එපිසෝඩ් 1 2 3 කියලා මම ගේනවා මේ පොතේ මොන අප්ඩේට්ස් කරන්න ඕනිද කොහොමද කරන්නේ ඒවා කියලා වීඩියෝස් මම ගේන්න. හැබැයි මට ඒකට වෙලා වුණි මම ඉස්කෝලේ යන ළමයෙක් නිසා මම වැඩිපුරම ෆෝකස් කරන්න ඕනි පොතට. මේ වගේ දේවල්ට මම හොබි එක වශයෙන් මගේ කාලේ 3 කාලක් භාගයක් වගේ තමයි මම මේවට ස්පෙන්ඩ් කරන්න ඕනි. ඉතින් ඒ නිසා මේ පොතේ අප්ඩේට්ස් මට ගේන්න ටික දවසක් යයි කියලා මම හිතෙනවා. ටික දවසක් කිව්වේ මට ඔක්කොම අදම කරන්න බෑනේ. අද මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරත් උදාහරණයක් විදිහට දවස් 2-3කට පස්සේ තමයි මම ආයේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ කිව්වේ මේකේ අනිත් එපිසෝඩ් එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මම මේ පොතේ ඉස්සෙල්ලාම මම අලුතින් කවරයක් ගත්තේ නැහැ. කැලෙන්ඩර් ෂීට් එකක් තමයි මම ස්ටෙප් එක කරලා ගත්තේ. ඉතින් ඒක ලිස්සන සුළු නිසා මම පාට කරනකොට ඒක ලස්සනට පේනුනේ නෑ පාට. අනිත් එක ඒකේ මොකොත් ලියන්නත් බෑ. ඊට පස්සේ මම සුදු A4 එකක් අරන් ආයෙ මුලින් ඉඳන්ම ලිව්වා. ඉතින් මේක ලියන එක ගොඩක් අමාරුයි. හැබැයි මම මේකට ගොඩාක් ආස වෙලා තමයි මම මේක පටන් ගත්තේ. ඒ නිසා මට මේ අමාරුව නම් දැනුනෙත් නෑ. මම ඉක්මනට ලියා ගත්තා. ඒ වගේම සින්දුවකුත් දාගත්තා. තව මම මෙතන්ට මයි YouTube සීක්‍රට් ප්ලෑන් විදිහට තමයි ලිව්වේ. හැබැයි ඔයා මෙතන්ට මයි ස්ටඩි සීක්‍රට් ප්ලෑන් නැත්නම් මයි මියුසික් සීක්‍රට් ප්ලෑන් ඔයා මොනාද ඔයාට ආසම දේ කරන්නේ? ඔයාගේ ජීවිතේ භාගයක්ම මොකටද ඔයා ගොඩාක්ම ස්පෙන්ඩ් කරන්නේ ටයිම් එක කියලා බලලා ඒක අනුව ඔයා එතනට ටොපික් එක දාගන්න. ඔයාගේ සීක්‍රට් ප්ලෑන් මොකක්ද කියලාත් කියන්න. මම හිතන්නේ කවුරුත් කියන එකක් නෑ කියලා. ඒ කිව්වොත් ඒගොල්ලන්ගේ සීක්‍රට් ප්ලෑන් ඒගොල්ලන්ට පෞද්ගලිකයිනේ නේද? ඒක කියන්නේ නැතුව ඉන්න තරම් ගොඩක් හොඳයි. ඒ කිව්වොත් ඒව රහස්ව තමයි අපි හදන්න ඕනි. සමහරක් දේවල් තියෙනවා හැමෝටම කියන දේවල්. සමහරක් දේවල් තියෙනවා කාටවත් කියන්නේ නැති දේවල්. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ ඇයි දන්නවද? මේක මගේ පොඩි අත්දැකීමක් සහ මගේ පොඩි ට්‍රික් එකක්. ඕගොල්ලන්ත් මෙහෙම කරලා සාර්ථකව වැඩ කරන්න. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මම කිව්වා වගේම මම ඉස්කෝලේ යන ළමයෙක් නිසා මගේ ෆුල් ෆෝකස් එක මට YouTube එකට දෙන්න බෑනේ. ඒ නිසා මම මෙහෙම මේ පොතේ පොඩි ප්ලෑන් එකක් විදිහට හදා ගන්නත් ඕනි. එක්ක දවස් 2කට සැරයක් වීඩියෝ දානවා, නැත්නම් දවස් 3කට සැරයක් වීඩියෝ දානවා, නැත්නම් සතියේටම වීඩියෝ 2ක් නැත්නම් 3ක් තමයි දාන්න ඕනි කියලා මම වෙන් කරගන්න ඕනි. ඉතින් ඒ අප්ඩේට්ස් ඔක්කොම මම ඊළඟ වීඩියෝස් වලින් ගේන්නම්. ඔයගොල්ලන් බලාගෙන ඉන්න. ඔයගලන්ට මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් දැන් උදාහරණ විදිහට ස්ටඩි ප්ලෑන් එකක් නැත්නම් තව මොනවා හරි ප්ලෑන් එකක් වල මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් ඔයගොල්ලෝ අහන්න පුළුවන්. ඉතින් මම මෙතන YouTube ලෝගෝ එක චුට්ටක් වෙනස් කරා. ඇයි කිව්වොත් මේක මගේ පොතනේ.
මං එහෙම දෙයක් කිව්වේ නෑ. මෙහෙම අහන්නකෝ. මේක මගේ පොත කියන්නේ මගේ ඩ්‍රීම් එක. මගේ ඔළුවේ තියෙන කොන්සෙප්ට් එක තමයි මම මේක කරේ. ඉතින් මට මේව පැණි බේරනවා වගේ YouTube ලෝගෝ එක ක්‍රියේට් කරන්න ඕනි කියලා එතන හිතුන නිසා මම ඒක ක්‍රියේට් කරා. මට මේක සිම්පල්ව තිබුණොත් ඇති කියලා හිතන නිසා මම නිකම් මලක් තමයි ඇන්දේ. හැබැයි ඒකේ අවුට්පුට් එක ෆිනිෂින් ලුක් එක බලනකොට ඇත්තටම වාව්. ඉතින් ඔයාත් වීඩියෝස් බලන්නේ නැතුව ඔයාගේ ඔළුවේ මොන කොන්සෙප්ට් එක තියෙනවද කියලා බලලා ඒකට අනුව ඔයා නිර්මාණය කරගන්න. ඉතින් යාළුවනේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයා මගේ channel එක subscribe කරලා like කරලා share කරලා and අමතක නොවි comment එකකුත් දාගෙන යන්න. ඔයා ළඟ තියෙන doubts අහන්න පුළුවන්. තව මම study with me after school study vlog දාන්න ඕනිද day in my life videos දාන්න ඕනිද කියලා ඔයගලන් කියන්න මම ඒ වගේම කරන්නම්. ඉතින් උදාහරණයට ඔයගලන් තවමත් තේරුනේ නැත්නම් මම ආයි කියන්නම්කෝ. දැන් මම වීඩියෝස් ගන්නකොට මම දැන් එක දවසක් ගන්නවා නම් day in my life ස්කූල් දවසක් වගේ මම ඒ වීඩියෝ එක ෂූට් කරනවා නම් මම අනිත් දවසේ වෙන කොහෙවත් යන්නේ නැහනේ. ස්කූල් එකටමයිනේ යන්නේ. ඉතින් හැමදාම මට වීඩියෝ ෂූට් කරන්න බෑ කිව්වොත් එකම කොන්සෙප්ට් එක තමයි මගේ ළඟ තියෙන්නේ. ඉතින් මං කොහේ හරි එළියට යනවා නම් ඇවිදින්න, ටවුමට යනවා නම් අනේ ඒව නම් නිකන් ඩිෆරන්ට් කොන්සෙප්ට් එකක් නේ. ඉතින් මට ඒවා චූස් කරලා වීඩියෝස් වගේ දාන්න පුළුවන්. ඒකට තමයි මම මේ පොත හදාගත්තේ. ඉතින් බලමු මගේ වීඩියෝස් වල තව චේන්ජස් තියෙනවද මේ පොතෙන් පස්සේ කොහොමද මම මේ පොත සම්පූර්ණයෙන්ම ඉවර කරන්නේ. මගේ මේ පොත ඉවර කරනකොට මගේ YouTube channel එකේ viewers සහ subscribersලා වැඩි වෙනවද කියලා ඔක්කොම දේවල් බලමු නෙමෙයි මට විශ්වාසයක් තියෙනවා ඒ ඔක්කොම සාර්ථකවම කෙරෙයි කියලා. ඉතින් ප්ලෑන් එකකට අපි වැඩ කරොත් මම නම් කියන්නේ හැම දෙයක් වගේම සාර්ථක වෙනවා. බය නැතුව අපි කරන්න පුළුවන්. ටුඩු ලිස්ට් එකක් ලියලා අපි පාඩම් කරනවා නම් ඒ පාඩම එක්කෝ මගහැරෙන්නේ නැත්තම් පාඩම අමාරු වෙන්නේ මොකුත් වෙන්නේ නැහැ. අපිට මගහැරෙන්නේ නැතුව ලේසියට ඒ වැඩේ ඉවර වෙනවා නේද? ඉතින් මේ වගේ ප්ලෑන් එකක් කරොත් ඇත්තටම ලේසියෙන්ම ඉවර වෙනවා. මගේ ස්ටඩි ප්ලෑන් එකකුත් තියෙනවා ඔය වගේ. ඔයගලන්ත් ස්ටඩි ප්ලෑන් එක කරන්න මම ස්ටඩි ප්ලෑන් එක ඔයගලන්ට අප්ලෝඩ් කරන්න ඇයි කිව්වොත් මගේ ස්ටඩි ප්ලෑන් එක වෙනස්. එක එක්කෙනාට එක එක විදිහට වෙනස්නේ ඒගොල්ලන්ගේ හිතන පතන දේවල් ස්ටඩි කරන දේවල්. ඉතින් මගේ මේක ගෙනාවත් එතනට හරියන්නේ නැහැ. ඉතින් ඔයා ඒකට මේ වීඩියෝ එකේ මම තව දවස් ටිකකින් දානවනේ මම මේකේ මොනවද අප්ඩේට්ස් කරන්න කියලා. ඉතින් ඒව බලලා ඔයා මේක ඔයාගේ ස්ටඩි මේ කොහොමද ස්ටඩි කරන්න කියලා ඔයා ඒව බලාගෙන ඔයාගේ මතයට අනුව මේ පොත නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනතෙක් බලන්න. බැලුව හැමෝටම ස්තුතියි. අනිවාර්යෙන්ම යාළුවනේ ඕගොල්ලන්ත් හදන්න. මෙහෙම හදලා විතරක් ඔයගලගේ වැඩ කරන්න හැම වැඩක්ම සාර්ථකවම කෙරෙයි.